සාදුකාරයක් දෙන්න. තුන්වතාවක් නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ
අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අභිවාදන සීලස්ස නිච්ඡං මුත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං තී. හොඳයි. නායක මාහිම්පාණන් වහන්සේටත් වැඩමා වැඩහිඳ වදාරණ මහා සංඝරත්නයෙන් අවසරයි. ප්‍රදේශයේ අපේ නායක හාමුදුරුවෝ ඒ මහා සංඝරත්නය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. උන්වහන්සේලාගේ මහන්සිය ප්‍රතිඵල තමයි මේ පේන්නේ. එදා ඉඳන් මේ උතුම් වූ ධර්ම දේශනාවම මේ පින්තුන්ට පාරමිතාවක් වේවා. සංසාරේ පින්තුනේ රහත් වෙලා නිවන් දකින්න හම්බෙන්න ඕනේ. සාදු සාදු සාදු. මම සිහිපත් කරේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය ගැන. පින්තුනේ උන්වහන්සේලා චිරාත් කාලයක් තිස්සේ මේ උන්වහන්සේලාගේ ව්‍යායාමේ ප්‍රතිඵලය තමයි මොකද්ද? මේ දහස් ගණන් පන්සල් වලට එන්නේ ඇයි? පන්සලේ හාමුදුරුවෝ පන්සලේ හිටපු හින්දා. මෙව්ව රැකගෙන හිටපු හින්දා. එහෙම නෙමෙයි. මේවා නඩත්තු කරපු හින්දා. දහම් පාසල කරපු හින්දා. දායක සභාව කරපු හින්දා. උන්වහන්සේලාට අනේක වාරයක් පින් බණ අහන්න මිනිස්සු ඉතුරු කරලා තිබ්බට පින්නතුනි මොකක් හරි ක්‍රමයකින් මිනිස්සු ටික අල්ලගෙන හිටියේ ගමේ හාමුදුරුවෝ. ඒ නිසා මම උන්වහන්සේලා ගැන බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. පින්වත් මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අපේ පොලිස් නිලධාරී මහත්තුරු පුදුම විදිහේ වෙහෙසක් දරනවා පින්නතුනේ. මාව ආපහු ඒ විදිහටම යවන්න හැම තැනකදී මෙහෙමයි. අදාළොත්ගම කොහොමත් 40,000ක්වත් ඉන්න ඇතිනේ. පින්නතුනේ මම පොලිසියට ගියේ බණට නෙමෙයි. ඔව් ඇයි? වැටවුලුත් එක්ක පෙරලයි කියලා හිතුනේ. ඊට පස්සේ අර පන්සල පිළිගන්නෙන් තමයි එන්න උනේ අන්තිමේට. ඔය බෙරහේ විසිවස් කණ්ඩායම් කොහෙ බෙර ගහන්නද වෙනවද? මට යා ගන්නත් නැහැ. පොලිස් නිලධාරී මහත්තුරු පුදුම සේවාවක් කරන්න එතුමන්ලගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි